මම නැවත වතාවක් කැමති මතක් කරන්න නලින් හේවගේ මන්ත්‍රීතුමනි අපි මැරිලා ඉපදුන පුද්ගලයින් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂගේ කාලේ ආර්ථිකේ කඩා වැටුණා ඒක පැහැදිලි සත්‍යයක්. හැබැයි ගෝඨාභය රාජපක්ෂගෙන් පස්සේ අනුර කුමාර නෙමෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඔහු තමයි ඔබට රට බාර දෙන්නේ. ඒ නිසා ගෝඨාභය අනුර කුමාරට රට බාර දුන්නා කියන සංකල්පය සමාජගත කරන්න එපා. මේක අර ගෝබෙල්ස් න්‍යාය වගේ කියලා අර මැද්දේ තියෙන අවුරුදු දෙක අපේ ඔළුවෙන් අයින් කරන්න හදනවා වෙන්න පුළුවන් සමහර විට. ඒ නිසා ඔබ රට බාර ගන්නකොට තෙල් පොලින් තිබ්බේ නැහැ. ඔබ රට බාර ගන්නකොට ගෑස් පොලින් තිබ්බේ නැහැ. ඔබ රට බාර ගන්නකොට ඩොලර් බිලියන 6ක සංචිතයක් ඔබට බාර දුන්නා. ඔබ රට බාර ගන්නකොට මිලියන 2කට ආසන්න සංචාරකයන් ලංකාවට ගෙනල්ලා දුන්නා. ඔබ රට බාර ගන්නකොට විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රමාණයක් රට තුල ගෙනල්ලා දුන්නා. ඔබ රට බාර ගන්නකොට විනිමය අනුපාතය ඩොලරය රුපියල් 300කට ආසන්න ප්‍රමාණයකට ගෙනල්ලා දුන්නා. ඒ ටික අපිට තාම හොඳට මතකයි. සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක අරගෙන බැලුවාම අපිට මේ තොරතුරු ටික සියල්ලම හොයාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර සාමාන්‍යයෙන් කතාවක් කියනවා හොරු එලවලා බොරු ගෙනාවා කියලා. අන්න ඒ සංකල්පේ යථාර්ථයක් වෙන්න දෙන්න එපා. ඒ නිසා හොරු එලෙව්වේ අපි ඔබව ගේන්න ඕන නිසා එහෙනම් ඒක බොරු කරන්න ලෑස්ති වෙන්න එපා. සැබෑ తত্ত্বය ඔබට රට බාර දෙනකොට තිබ්බ තැන ඉඳලා කතා කරගෙන යන්න. මොකද කියන්න තරම් ලොකු විවේචනයක් මේ වෙලාවේ ආණ්ඩුවට නැති නිසා. ඉතින් බොරු ක්‍රෙඩිට් අරගෙන අර බොරු කෙලලා අවසානයේ ඔබේ දැනට තියෙන ක්‍රෙඩිට් එක නැති කරගන්න ලෑස්ති වෙන්න එපා. බොහොම ස්තුතියි.